අගු එක අන්තිම වෙනකම් බලන්න. නැත්තම් කිසිම දෙයක් තේරෙන එකක් නැහැ. සීත මෝසම් ගීත නාදෙන් චංචලයි හිත කන්කුන් චක බුන් බුන් පුක සංසුන්. මේ අලුත් තරුණ පරපුර ක්‍රෝම් එකේ බලන ඒවා අපේ කලේ වැවක් ළඟට ගියාම ඇති වෙනකම් බලන්න පුළුවන්. සල් ගහට නගින්න කලින් ජොකා දාලා වරෙන් අමර. තව ඩිංගෙන් උඹේ බිජ්ජන් ඇට දෙකට සල් පොහට්ටු කියලා මං රැවටෙනවා. හත්වරක් පහ කියපන්. දන්නේ නෑ සීයේ. සිගරට් පහක් කීයද? 850යි. මුගේ අම්මට ඉතින්. අංකල් ලව් ගැන මොකද හිතෙන්නේ? මේ නාකි හුරතල් අපිට මොන ලව්ද පැටියෝ? ඔන්න ඔහේ කාලා බීලා සතුටින් ඉන්නවා. මොකද්ද 109 ගහන්න ඉන්නේ? මේක තමා බන් දැන් ට්‍රෙන්ඩ් එක. මටත් එකක් දෙන්නකෝ. ඔබට තව වයස මදි ඔසලා හොඳපන් ලොකු වෙද්දි වෙන්නේ වෙයි ඒව ගහගනි. මහත්තයා මේකේ කෝටි 5ක් තියෙනවා. ඕකේද? මේකේ මහත්තයා ඉර හඳ වගේ විශ්වාසයි. ඉතින් උඹ ගනින්කො බං හුත්ත. ඊයේ මේක අද විද්දම අත ටිකක් රිදෙන්න ගනි. හැබැයි ටික දවසක් යද්දි රිදෙන්න. ඒ නන්දුවේ මං තව ටික දවසකින් එන්න. මැරෙන්න නම් බය නෑට. ඒත් පින්කෙත හෙල රන් දෙරනේ යලි ඉපදෙයිද කියලා බයයි. ඩොක්ටර් කොහොමද ඩොක්ටර් මගේ නෝනට? එයාව පුළුවන් තරම් සතුටින් තියන්න. ඔයගේ නෝනා තව දවස් 3කට වඩා ජීවත් වෙන්න නැති වෙයි. කමක් නෑ ඩොක්ටර්. අවුරුදු 15ක් වගේ ඉවසපු එකේ මම මේ දවස් ටිකත් ඉවසන්න.